එකකින් රස කෑමක් අරගෙන ආවා අද. ඉස්සෙල්ලාම ඉතින් මේ විදිහට එළවලු ටික කපා ගන්න ඕනි හොදලා අරගෙන මං අද මාළු මග්ලූබා එකක් තමයි හදන්න යන්නේ අරාබි ක්‍රමයට. මේ විදිහට කපාගත් මාළු තියෙනවා. මාළු ටිකට ගම්මිරිස් කුඩු 3-5 මිරිස් ලුණු ඉඟුරු සුදු ලුණු දාලා කලවම් කරලා පැය භාගයක් විතර තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මේකට ඔලිව් ඔයිල් ටික උත් එකතු කරලා කලවම් කරගන්න ඕනේ. මේක එකතු කරලා කලවම් කරගන්න. මේක හොඳට කලවම් කරගෙන පැය භාගයක් විතර මම පැත්තකින් අරන් තියෙනවා. ඉතින් අරන් තියෙන ඔන්න මම බත් එක උයාගන්න හාල් සෝදලා ගන්න තමයි ලෑස්ති. ඉතින් හාල් සෝදලා අරගෙන බත් එක මෙහෙම ලිපේ තියලා මම අර කපාගත්ත ඉලවලු ටික ඇද ගන්න තමයි ලෑස්ති. ඇද ගන්නවා කිව්වට මම කැපුරු තෙලේ බැඳ ගන්නෑ. තෙල් ටිකක් මෙහෙම දාලා හොඳට මේ වාජනේ තෙල් තවරලා එළවලු ටික එකින් එකට මම බෙද ගන්නවා. මේකේ මෙතන එළවලු බදින්නම ඕනේ නැහැ. ඔයාලා හදනවා නම් මේක බදින්න නැතුව මේ මිශ්‍රණයට යොදා ගන්න පුළුවන්. මේ බෙදලා ගත්තම අර නිකම්ම ගන්නවට වඩා ටිකක් නරකක් තියෙනවා. ඉතින් මේවා වැඩි හදලා පුරුදු කට්ටිය දන්න අය වැරදි තියෙනවා නම් කියලා දෙන්න. මම එකින් එක වෙන වෙනම බැද ගන්නවා. දෙපැත්ත මාරු කරලා දෙපැත්ත හොඳට බැද ගන්න ඕනේ. මේක වෙන වෙනම බැදලා ගන්නවා මම. මේ ටික බැදලා ඉවරනකොට මගේ බත් ටිකක් දිලා තියෙන්නේ. තව ටික වෙලාවක් තියෙනවා බත් එක සම්පූර්ණයි. මම තක්කාලි මේකට එකතු කරලා බැද ගන්න. මේ තියෙන්නේ මම බැදලා වෙන වෙනම තියාගත්ත එළවලු ටික. දැන් මම මාළු එක බැද ගන්න තමයි ලෑස්ති. තෙල් ටිකක් රත් වෙන්න තියෙනවා. කොන්න රත් කරලා පස්සේ මාළු එක
ගන්න අන්න වාට ගන්න බැදගෙන අයින් කරගන්න ඕනේ. මාළුවෙක් බැදගෙන ඉවරයි. ඒක වාසන හදිනේ තමයි තියෙන මාළුවෙක් බැදගෙන ඉවරයි. අපි මේක හැමතින් ලංකාවේ හදන්නේ නැහැ. හදලා බලන්න මේ විදිහට රසයට ගන්න පුළුවන්. මේක ඉතින් මිරිස් මඩුවෙන් පාවිච්චි කරන්නේ. ලංකාව විදිහට ටිකක් මිරිස් තුනක් වැඩිපුර දාලා හදලා බලන්න ඕන කැමති ගැටි. මම දැන් ඊළඟ වෙලේට ආයෙත් ටිකක් දාලා කරන්නේ තක්කාලි මම තක්කාලි වැඩිපුර ගෙනියුවාම ඒවා බ්ලෙන්ඩර් කරලා සම්බලා මේක ඉස්සරට දාලා තියෙනවා ලේසියට ගන්න. නැත්නම් මේක වෙලට ඔයාලට තක්කාලි දිගිලා බ්ලෙන්ඩර් කරලා ගන්න. ඒකත් දාලා හොඳට කලවම් කරගෙන ඇත්තටම තක්කාලි මම වැඩ ගන්න නැතුව තියාගත්ත තක්කාලි ටික කරගන්න. ඉතින් sauce එක mix කරගෙන පාඩු තේනම් නෑ රොමන්ට කයිලා කියලා කියලා යන්න. මේක අතර ගන්න ඕනේ අපි බඩලක් තියෙනකොට. ගොඩාක් මෙරේට මේක කරන්න යන්න බෑ. එළවලු ටික බැදිලා තියෙන ඊට පස්සේ එළවලු පොඩි වෙනවා. ඊට පස්සේ මම මාළු ටිකත් මෙහෙම එකතු කරගන්නවා. මාළු ටිකත් එකතු කරගෙන මම මේ වතුර ටිකක් එකතු කරගෙන විනාඩි 10ක් විතර තියනවා. දැන් මෙන්න කියන්නේ
මේ ඔක්කොම තැම්බිලා තියෙන්නේ. දැන් අර සෝස් එක පොඩ්ඩක් මාළු වලට එහෙම මේ වෙන්න ඕන නිසා වතුර පොඩ්ඩක් දාලා හොඳටම ගින්නර අඩු කරලා විනාඩි 5ක් 10ක් විතර තියෙනවා. ඉතින් මේ විනාඩි 5ට 10ට උන මම සලාදයක් හදාගන්න තමයි ලෑස්තිය. 10කට පස්සේ මම බත් එක අර මාළුවට උඩින් මෙන්න දාගන්නවා. දැන් පොඩ්ඩක් හැදෙන්නම තද කරලා විනාඩි 5ක් විතර මම මේක වහලා තියෙනවා. සලාදෙත් හදලා ඉවරයි. විනාඩි 5කට පස්සේ මම බත් එක තියන්න තමයි ලෑස්ති වෙන්නේ කට්ටියට කන්න. අනිත් පැත්තට තමයි මේක හරවන්න. ඔන්න තියෙනවා කෑම එක. යාළුවනේ. ඔයගොල්ලොත් හදලා බලන්න. රසට තිබුණා ඇත්තටම. රසයි කියලා ගෙදර අයත් කිව්වා. එතකොට ඉතින් මම සතුටුයි. ඉතින් දන්නේ නැති අය හදලා බලන්න. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියලා යන්න. නෝම තමයි අද දවල් කෑම මම හැදුවේ. ඉතින් යාළුවනේ subscribe කරන්න, like කරන්න, comment කරන්න. බුදු සරණයි හැමෝටම.